මල්ලවආරච්චි. ලොක්කු ගහක් වනස්පතියක්. මට මිල්ටන් මල්ලවආරච්චි නැත්නම් අපි කියන්නේ මිල්ටන් මාමා. ගැන කියන්න තියෙන කතාවේදී අද මම හරි සතුටෙන් මේ පණිවිඩය දෙන්නේ. හේතුව මම අවුරුදු 15ක් කාලේ ගායකයෙක් වුණාම මේ ලොකු වනස්පති මාව එක්කරගෙන ප්‍රසංග වලට හෙට මෙහෙට ගියා. ඒ දවසක් එනවා මොකද මට වාහනයක් තිබ්බේ නැහනේ. හයරකට යන්න එපා පුතේ මං එන්නම්. එතකොට මිල්ටන් මල්ලවආරච්චි මම හරි පිළිවෙලට වැඩ කරන කෙනෙක්. හරිම වෙලාවට පිළිවෙලට මුදල් ගනුදෙනු. එතකොට අපි තුන් දෙනෙක් එදා ගියා. මම ප්‍රියා මාමා මිල්ටන් මාමා. කිසි කෙනෙක්ට වීදම් කරන්න දුන්නේ නැහැ. මට මේ කියන්න ඕනේ මිල්ටන් මාමාට මම ණයයි. ඒකයි මට කියන්න ඕනේ. ඉතින් ඒ කොහොමද උනේ කියලා තමයි මේ කියන්නේ. අපි දැන් ෂෝ එකට යනකොට අපි ඈත පළාත් වල යනකොට දැන් කාලේ වගේ නෙවෙයි අපි පුංචි කඩවල වලට ගිහලා කනවා. නාන තැන් වල නානවා, කඳු නගිනවා. ඊට පස්සේ අපිට නවාතැන් දෙන හෝටලයකට ගිහිල්ලා පොඩි මදු පැන් ටිකක් බොනවා. ඉතින් ඉවරලා එනකොට ඊට පස්සේ මිල්ටන් මාමා ඔක්කොම වැඩ ඉවර කරලා පස්සේ අපි වැඩි හිටියෝ දන්නවා. අමිල්ට කොහොමද කිව්වම එයා කියනවා ඔබ මෙච්චරක් ගෙවන්න ඕනේ. එයා ඔක්කොම ගෙවලා තියෙන්නේ. එයාට ගෙවන්න. මාත් පොඩි කමට මගේ ඇන්ලොප් එකෙන් සල්ලි අරගෙන මෙහෙම දික් කරා. එතකොට මිල්ටන් මාමා කිව්වා අනේ ඵලයන් බයන්නේ. මම හිතන්නේ පුතෙක් වගේ රණියා මම එක වයස නිසා එහෙම දැනෙන්නේ නැති. ඉතින් ඔන්න මම මිල්ටන් මල්ලවආරච්චි ණයයි. ඒ ණය ඔබත් ඇති. මොකද ඒ ගීත සාමාන්‍යයෙන් ගීතායිති ගායකයන්ට. එහෙම අපි හිතනවා. හැබැයි ඔහුගේ කිසිම ගීතයක් ඔහුට අයිති නැහැ. මොකද ඒ ගීතවල තියෙන දේවල් සියල්ලම ජීවිතේ එක තැන්වල ඔබට මට ලැබෙනවා. එතනින් එහාට ඒ ගීත අපේ. ඉතින් ඒක මට දැනෙච්ච හොඳම තැන තමයි මම අද එංගලන්තේ ඉන්නේ. මම එදා ලංකාව දාලා එනකොට අනේ මිල්ටන් මාමේ එදා රෑ කියන සින්දුව කොච්චර සැරයක් මම අහලා තිබ්බත් එදා තමයි රෑ. මට දැනුනේ මම එනකම් ඒ සින්දුව ආය අහනකොට ඔබතුමාව මට දහස් වතාවක් මතක් වුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය රණියා, ඒ වගේම මගේ ආදරණීය නංගි. මේ චිත්‍රපටයක් එනවා කිව්වහම ඒකේ නම එදා රෑ වීම තුලම මම දන්නේ චිත්‍රපටයකට එහෙම නමක් කොහොම එනවාද කියලා. මේ චිත්‍රපටය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි. එංගලන්තයට එන දවසේ අනිවාර්යෙන් මමත් බලන්න යනවා. ඒක බලන්නේ කලාකාරයෙක් හැටියට නෙවෙයි. හේතුව අපි හිතනවා අපි කරන රැකියාවල් එක්ක අපි අහවල් කියලා. නමුත් සමහර මිනිස්සු නිසා අපි රසිකයෝ වෙනවා මැරණකම්. මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ සදාකාලික අපිව රසිකයන් කරපු අපේ ඊළඟ පරපුරටත් මේ චිත්‍රපටිය බලලා මේ ලෙජන්ඩ්ව බලලා කවුද මේ මහා වනස්පතිය කියලා බලන්න පුළුවන් වේවා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ චිත්‍රපටිය රනිල් නිරාෂා මේ පෞලි සීරු දෙනත් ඒකට සම්බන්ධ මේක තමයි මම හිතන්නේ. මේකට තව එකක් එන්න තියෙනවා. ඒක මේ කතාවට අදාළ නැති නම නොකිය ඉන්නම්. ඒ ජෝතිපාල ඒ චිත්‍රපටියත් එන්න ඕනේ. හැබැයි මිල්ටන් මල්ලවආරච්චි නැත්නම් එදා රෑ චිත්‍රපටිය අපි මරුණට පස්සෙත් ඊළඟ පරම්පරාත් මේ තියෙන අලුත් ප්ලැට්ෆෝම්ස් වල ගිහිල්ලා හොයයි. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා මාමේ. ස්තුතියි. කෙටියෙන්ම තව එකක් කියන්නම්. මං ගැන හොඳක් කියවෙන මම නසරානිනේ. පුංචි කාලේ නම් දඩබ්බරයා. ඔහොම ඉන්නකොට සත්සර පත්තරේට එතුමා මේ ආටිකල් එකක් ලියනකොට එයා කියනවා මේ මදුමාදවත් ආත්මා ලියනගෙත් මම ප්‍රිය කරන අලුත් පරපුරේ කලාකාරයෙක්. ඒ කලාකාරුවත් එක්ක මදු විතක් පානය කරන්න පින් තිබ්බ පොඩි එකෙක් මම. ඉතින් අද ඔහු නෑ. මේ එදා රෑ එනකම් බලන් ඉන්නවා. මට ආසයි බලන්න. මං හිතන්නේ මේක බලන හැමෝටම එතුමාවත් මතක් වෙයි. ඒ හරහා එතුමා කියපු හැම ගීතේම ඔබේ ජීවිතේ ඔබට අමතක කරන්න බැරි පේලියක් ගීතවත් වෙලා ඇති. ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා.